අපි හැමෝම දන්නවා Toyota Prius කියන්නේ හයිබ්‍රිඩ් කාර් රෙවොලූෂන් එකේ පියා වගේම තවත් කිව්වොත් ලෝකෙ පුරාම ෆුවල් ඉකොනොමි එකට විශේෂිතම වාහනයක්. අද අපි බලන්න යන්නේ Toyota Prius 2025 මොඩල් එක. ඒ කියන්නේ වසර 25ක Prius ඉතිහාසයම වෙනස් කරන විදියට හඳුන්වා දුන්නු මොඩල් එකක්. ඩිසයින් එකෙන්, performance එකෙන් වගේම safety එකෙන් සහ smart technology එකේ වගේම අපේ ලංකාවටත් වටින කාර් එකක්ද මේ කියලා බලන්න අපි වීඩියෝ එක බලලා නිමු. 2025 Prius එකේ ඩිසයින් එක දැක්කම ඒක පරණ Prius එක කියලා හිතා ගන්නවත් බෑ. LED strip headlamps, sleek coupe style roofline එක, ඒ වගේම aerodynamic body lines මේක නම් concept කාර් එකක් වගේ. බොඩි ඩිසයින් එකක් තිබුණට මේකේ fuel efficiency එක නම් පහළ ගිහිල්ලා නැහැ. අලුත් Prius එකේ drag coefficient එක 0.27ක් වගේ තමයි වෙන්නේ. ඒක තමයි fuel economy එක improve වෙන්න බලපාපු main reason එක කියලා අපි විශ්වාස කරන්නේ. interior design එක ගැන කතා කරද්දී luxury sedan car එකක් වගේ බොහොම luxury feeling එකක් ගන්න පුළුවන් විදියට interior එක design කරලා තියෙනවා. 12.3 inch multimedia screen එක, high resolution digital instrument cluster එක, soft touch dash panel, wireless Apple CarPlay, Android Auto, wireless phone charger, panoramic roof, heated and ventilated seat වගේ ගොඩක් features බලා ගන්න පුළුවන්. Toyota Safety Sense 3.0 system එකත් මේකට add කරලා තිනවා. Pedestrian detection, blind spot monitoring, adaptive cruise control, lane departure alert වගේ safety features බොහොමයක් මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ස්මාර්ට් කාර් එකක් කියන්න පුළුවන්. Toyota Prius 2025 hybrid version එකේ තියෙන 2 liter petrol engine එකක් එක්කම electric motor එකක්. මේකේ combined output එක horsepower 194ක්. මේක බින්දුවේ ඉඳන් 100ට යන්නේ තප්පර 7ක් විතරයි. ඉතින් Prius කියලා කියන්නේ තව දුරටත් slow car එකක් කියන කතාව දැන් ඉවරයි. ඉතින් plug-in hybrid version එකේ horsepower එක 220ක්. ඒ කියන්නේ ඊටත් වඩා speed එකක් ගන්න පුළුවන්. Prius එකේ තියෙන energy saving reputation එක ගැන කතා කරද්දී hybrid mode එකේ petrol liter එකට කිලෝමීටර් 25ක් 28ක් වගේ හොඳ mileage එකක් ගන්න පුළුවන්. plug-in hybrid version එකේ තවත් futuristic එකක් තමයි අමතරව කිලෝමීටර් 60ක් 70ක් POE mode එකෙන් පදින්නත් පුළුවන්. ලංකාවේ city drives වලට කොළඹ traffic එකේ ගියත් EV mode එක use කරලා fuel එක ගොඩක් save කරගන්න පුළුවන්. කලින් Prius models වල තිබුණු soft boring driving feeling එක Toyota Prius 2025 එකෙන් නවත්තලා තියෙනවා. මේකේ suspension system එක TNGA platform එකකට තමයි හදලා තියෙන්නේ. ඉතින් turning circle එක ගොඩක් අඩුයි. highway driving experience එක ගැන කියනවා නම් ගොඩක්ම stable විදියට smooth විදියට sedan car එකක් වගේ drive කරන්න පුළුවන්. ඉතින් මිල ගැන සඳහන් කරද්දී මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ Toyota Prius 2025 vehicle එකක් රුපියල් 290ත් රුපියල් 300ත් අතර මිලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. Toyota Prius 2025 කියන්නේ full economy එකට, smart technology එකට, ඒ වගේම performance බලන ඔයාට safety එකට සහ style එකට හැම දෙයකම හැම angle එකකින්ම next level vehicle එකක්. ඔයා eco friendly car එකකට කැමති නම් Toyota Prius 2025 කියලා කියන්නේ අනිවාර්යයෙන්ම recommend කරන්න පුළුවන් හොඳ vehicle එකක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඉතින් අලුත්ම car reviews වීඩියෝ අරගෙන එනකන් අදට සමුගන්නවා. ඔබට ජය වේවා.